හයි කොහොමද මගේ චූටි බබාලට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම කියලා දෙන්නේ numbers. දැන් මෙතන මම දීලා තියෙනවා numbers 1 ඉඳලා 10 වෙනකම්. 1 2 3 4 5 6 7 8 9 10. මෙන්න මේ දීලා තියෙන English words ටික තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ. දැන් බලන්න මෙතන තියෙනවා how many. මොකක්ද මේ how many කියන්නේ? how many කියන එකේ තේරුම තමයි කොච්චර ප්‍රමාණයක්ද කීයක්ද කියන එක. අපි මේ how many කියන වචනේ යොදන්නේ countable plural nouns එක්ක. ඒ කියන්නේ ගණන් කරන්න පුළුවන් දේවල් එක්ක. දැන් මෙතන balls 4ක් තියෙනවා. ඒ කියන්නේ ගණන් කරන්න පුළුවන්. clouds දෙකක් තියෙනවා. එතකොට ඒකත් ගණන් කරන්න පුළුවන්. flowers 3ක් තියෙනවා. ඒකත් count කරන්න පුළුවන්. අන්න ඒ වගේ ගණන් කරන්න පුළුවන් ඒවයි තමයි how many කියලා අහන්නේ. How many balls are there? How many balls are there? 1 2 3 4. How many trees are there? 1. එක ගහයිනේ තියෙන්නේ. එහෙමනම් අපි කියන්නේ 1 කියලා. අකුරෙන් තමයි ලියන්න ඕනේ. ඉලක්කමෙන් ලියන්න බෑ. How many flowers are there? 1 2 3. How many clouds are there? 2 clouds නේ. දැන් බලන්න මෙතන shapes තියෙනවා. මේ shapes පහ ඔයාලා අඳුරනවා නම් ඒ කියන්නේ shapes පහේ words අඳුරනවා නම් මේ වචන මේක කරන්න හරිම ලේසි. දැන් මේ දීලා තියෙන sentences පුතාලා read කරන්න පුරුදු වෙන්න. මේ හරිම simple ඒවා තියෙන්නේ. නැත්තම් එහෙම මේ read කරන්න අමාරු වෙනවා. දැන් ඉඳලම read කරගන්න පුරුදු වෙන්න. How many rectangles are there? How many rectangles are there? 1 2 3 4. 4. How many squares are there? Squares කියන්නේ සමචතුරස්‍ර වලට 1 2 3. How many circles are there? Circles කියන්නේ round වලට 1 2 3 4 5 6 7. How many ovals are there? Ovals කියන්නේ අර පිටරේ හැඩය වගේ oval එක 3 ovals. How many triangles are there? Triangles කියන්නේ ත්‍රිකෝණ වලට. ත්‍රිකෝණ කීයක් තියෙනවද? 1 2. 2 triangles. දැක්කද count කරන්න පුළුවන් මේ දේවල්. එයාලා අහලා තියෙන දේවල් count කරන්න පුළුවන් දේවල්. එතකොට තමයි අපි how many කියලා කියන්නේ. දැන් ඊගාව picture එකේ බලන්න. තියෙන්නේ food basket එකක්. ඊගාව picture එකේ food basket එකක් තියෙනවා. එතනත් count කරන්න පුළුවන් ඒවා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ apples තියෙනවා, mango. හැබැයි අපිට count කරන්න පුළුවන්. How many apples are there? 1 2 3. දැක්කද? count කරන්න පුළුවන්. ඒක තමයි how many කියලා අහලා තියෙන්නේ. How many bananas are there? How many bananas are there? 1 2 3 4 5 6. 6 bananas. How many mangoes are there? 1 2 3 4 5. How many pineapples are there? 1. අන්න ඒ වගේ
ඔයාලගේ මොනවා හරි පිච් එකක් දීලා ඇහුවතින් how many කියලා ඇහුවතින් පුතාලගේ කවුන්ට් කරලා ඒ තියෙන ප්‍රමාණය ලියන්නයි තියෙන්නේ. මම හිතනවා මම කියලා දීපු ලෙසන් එක ඔයාලට හොඳින් තේරුණා කියලා. ඔයාලගේ අදහස් කියලා මට කමෙන්ට් කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අලුත් පාඩමක් කියලා දෙන්න මම එනවා. එතකම් පරිස්සමෙන් ඉන්න.